ප්‍රතිභාපූර්ණ අග්‍රගණ්‍ය කලාවේදියාණන් හඳුන්වා දීමටයි සූදානම් වන්නේ. විටක පසුගියදා කැලුම් ශ්‍රීමාල් අපේ මාධ්‍ය වේදියාණන්ගේ පද රචනයෙන් ඇපල් මලක් වගේ ආදරණීය ඊ දැහැන මේ රටේ සෑම කෙනෙකුගේම ආදරය නිබදවම දැකබලා ගන්නට මේ ශිල්පියාට හැකියාවක් ලැබුණා. එහෙමනම් විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා මලක් උනේ ඇයි නුඹ අපි ආරාධනා කරමු මේ ප්‍රතිභාපූර්ණ ගාන ශිල්පියාට ඔබේ වේදිකාව මතට කොට වෙන්නට සුදනාගෙන් ලැබෙන උණුසුම් අත්පොළසන් හඩ මැද්දේ අමරසිරි පීරිස් ඔබේ වේදිකාවේ මලක් නමුදු සිප ගන්නට තහනම් විලකුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසිල දියදුවතක් ඔන්නට තහනම් මලකුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම් විලකුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසිල මුමුණනු කෙලෙසින් මලකුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම් විලකුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසිල දියදුවතක් ඔන්නට තහනම් හදිසියෙන් වාගේ
අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නැතද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හම්බු විඳින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනෙනකොට මට නොවයි අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරි උගෙන යන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු නටමු නටමු තුටින තුටින ගීත ගයලා ලලලා ලලලා නටමු නටමු තුටින තුටින ගීත ගයලා ගසේ බොහෝ තිබේ පිදුණු පැණි ගොඩක් එක දෙකක් නොවී සැඳින් කඩන්න තොබ ගණන් වාසි ලෙසට රාසි රාසි කාසි රැස් කරන් දෙතමනේ හදේ වසා ගමන්න කාසියෙන් අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා
සැනසෙන්නේ ගීතයෙන් සවන් වැසී ගොස් ආසි සොයන පාර මෙන්න නෙතමා බලන්න සෑම දෝෂ කාසි බෙලෙන් වෙලා ගොස් නටමු නටමු තුටින තුටින ගීත ගයාලා එවනම් හිතවතුනි අතිවිශාල ජනකායකගේ අත්පොළ සහඬ ඔල්වර්සන් හඬවැද්දේ අපි මීළඟ ජනකාන්ත ගායන ශිල්පියාට වේදිකාවට ආරාධනා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ අනුරාධ පුරවරය නැත්නම් මේ රජරට පුරවරය ඔහුට කවදාවත් අමුතු තැනක් උනේ නැහැ. එහෙමනම් වේදිකාවේ ඇසට හසුවන මායිමට දැන් මේ අග්‍රගණ්‍ය කලාවේදියාණන් පැමිණ තිබෙනවා. එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා දෙන ලස්සන අත්පොළසන් හඬවැද්දේ අපි යමුද එහෙනම් සෙල්ල කතරගමට ලස්සන අත්පොළසන් හඬවැද්දේ වේදිකාවට අදත් නැතුම බැරි හඬ අපි ගෙනෙන්නට සූදානම්. හොඳ අත්පොළසන් හඬකින් ශිල්පී කරුණාරත්න දියුල්ගනේ සිරස මහවැලි මහිම 2002 වේදිකාවට
කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් ගඟලු බිදි එකට ගලා යමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම් අද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම් අද කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් විඳින එකම වෙලාවයි ආද කල්ලඹ දැද්ද වල පිටට හිනාවයි යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් පෙනුනේ මුළු අහසම පුරා ඒ සිනීවන්ත කමට වහන් වෙලා මට ගමනේ
ඉන්නම බැරි වුණා මට සමාවෙයන් වන්දර වෙනිගේ අර බලන් අර පුරහල අහන්නේ මුලින්ම ඔහු කලාවට අවතීර්ණ වුණේ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් මේ රටේ සෑම කෙනෙකුගේම හදවත් තුළට ඒ සිය ඡායාරූපයෙන් හදවතට කතා කරපු ඔහු ඩැෆඩිල් මලක ආදර කතාව විශේෂයෙන් ඔබේ සුසුම් පවන් අතරින් ඔබේ හදවත් තුළට ගෙන එනවා සිරස ටීවී නරඹන සිරස FM අහන ඔබේ දයාබරත්වය ඔහු වෙත දිගු කර හමාරයි එහෙමනම් අපි ඔබෙන් නැගෙන සාර්ථක අත්පොළසහන බැදී වේදිකාවට ඇරයුම් කරමු දයන් විතරණ පවන් සලයි මගේ කුපුල් පුරා වෙලෙයි ඔබේ සුම් පවන් සලයි මගේ කුපුල් පුරා වෙලෙයි ඔබේ පෙනේ හත ගොඩ ගලයි උණුසුමට මාව
යන්නේ නල වැලින් කඳුමානේ ඔබ තාම මාගෙමයි වතත් ගල යවුවනේ ඔබ තාම මාගෙමයි වතත් ගල යවුවනේ සිත මාරුතේ පිළිගත දැසගෙන මාගින් බැගි කෝදේ උවකමල ආදරෙන් සිපගති විපීරුවෙන් එගුම් සොදුරුයි රැඳුන නෙතගේ එවන් පැන්ද කලේ සුරාගෙලගේ ඇයිද දැපඩේ
Since